මට කැෆේ ඕනේ. කැෆේ? ආ. මේක තියෙනවා. ක්‍රීමී ස්ථානයකට. වීඩියෝ ගන්න මේ වීඩියෝද කරන්නේ? දැන් නම් අහුණා කැමරාවට මේ කන වෙලාවේ. එයා ආදරේ වෙන්න. මට නම් තියෙනවා. මේක එකයි කමු. කාලා බලන්න. දෙන්න ගන්නව නම් යන්නේ. එකක් කමු වර්ග දෙකේ. එහෙම බෑ. කරන්ජක් කරමු. බෑ තරජ. දෙබිලපත් කරනවත් කල දෙමුණා. අලු පාට විතරයි අල්ලන්නේ ඇඳුන්නේ නැහැ වගේ. ෆොටෝ එකක් දැම්මත් වීඩියෝ එකක් දැම්මත් ඊට පස්සේ මිනිස්සු හිතන්නේ ඇඳුන්නේ නැහැ කියලා. ඊටලා සූම් කරනවා එහා පැත්තේ ඉන්නේ. මොනවද කරන්නේ? Hi guys. ඉතින් අද අපි හිතුවා අපේ දවසේ ඔබදූප vlog එකක් කරන් යන්න. කොට දවසේ නෝපදූප vlog එකක් කරන් ආවේ නෑ. පොඩ වැදගත් විදිහේ වීඩියෝස් විතරයි අරන් ආවේ. ඉතින් අද අපිට වැඩ වගේ අද සෙන්සුරාදා අපේ නිමාඩු දවස. ඉතින් අපි දැන් ටවුන් එකට යනවා. ඊට පස්සේ ඔව් තව අපි අලුත් සමාජිකයෙක් ගේන්නත් යනවා. ඊට පස්සේ ආයෙ මොනවද? එසසේ තව අපි shopping යනවා. තව අද රෑ වෙනකම් අපි මොකද කරන්න කියලා බලාගෙන ඉන්න. මේක ඔපදූප vlog එක. bye. අපි මුලින්ම ආවා පෙට්‍රෝම් එකට. හුලන් ටිකක් ගහගෙන යන්න ඕනි කියලා කිව්වා මෙයා. එයා හුලන් ගහනවා. අපි දැන් ආවා වැලු සෙන්ටර් එකට. ඔයාලට ජැකට් එකක් බලන්නනේ. අපි අතන ක්‍රොප් එකේ නෙවෙයි හවුස් එකේ නෙවෙයි බලලා යන්න. මේ පැත්තට දාන්න. ඔයි ක්‍රොප් එක. අපි දැන් යනවා ෂොප් එකටයි හවුස් එකටයි. මොකද කරන්නේ? අපි දැන් යනවා ඔයාලට ජැකට් එකක් ගන්න. එක බලලා එක සෙට් වුණ නැත්නම් අපි ඔයකටත් යනවා. ඒ ටික තමයි. යන්න දෙන්න. යා. මේ හරිය තියනවා බලන්න. පෝලන්ඩ් 159යි. යුරෝ 39යි. ලේ 189. මේක නෑ යන්ද? ඔයද යන්නේ? ඉබෝයකට? ඉබෝගේ කියනම් බලලා වැඩක් නැහැ නේ. නෑ යන්කෝ. දැන් දෙක තුනකම බලුව එකක්වත් මෙයාට සෙට් නැහැ. මට සෙට් වෙනව නම් තියෙනවා. දැන් නිව් යෝර්ක්. මේකක් ගත්ත නෑ පොඩ දවසක්. සීතල නෑ චුට්ටක් වගේ. පොඩ්ඩේ. Ladies, udah shopping log ya dan barnya.
රතු පාටින් දාලා තියෙන ඩිස්කවුන්ට් දාලා තියෙනවා. සමය කියලා ඩිස්කවුන්ට් දානවා සමයකට ඩිස්කවුන්ට් දානවා. ඔක සම්පූර්ණ දෙක මාරු වෙද්දි තමයි අඳුන් ගන්න. අලු පාටේ වටම තමයි හිත යන්නේ. මේක මේ මීඩියම් එක. ඒක ලොකුයි වගේද? ලොකුයි. ඇයි දොර වහන්නේ? එළියට ඇවිල්ලා බලන්න. බෑ මිනිස්සුන් වෙනවා. කමන්නේ. ඒක ලොකුයි. ටිකක් ලොකුයි ඒක. මේ මීඩියම් එක. යකෝ මම පොකට් වෙලා. ඈ කෙට්ටු වෙලා නෙවෙයි. හැබැයි ඒක ලස්සනයි නේ. නෑ. මොනවා ලස්සනයි. ඒකනේ සුප්පියෝ. ආ අල්ලා බලන්න ඕනේ වෙන. හරි මම ඇල්ලුවා. මේ අද ඒ උනට ඒක ලොකුයි කියලා කියන්නේ මම. මීඩියම් එක නේද? අනේ උනට අලු පාටමයි. අද කරනවා දාන්න. ඒ වගේ දාන්නේ. මේ දෙන්නවත් ගමු නේද? අපි දැන් ජැකට් කීපයක්ම බැලුවා. ඒ වුණාට මෙයා බලන්නම ගිහිල්ලා අලු පාට විතරයි අල්ලන්නේ. ඇඳුන්නේ නැහැ වගේ. ෆොටෝ එකක් දැම්මත් වීඩියෝ එකක් දැම්මත් ඊට පස්සේ මිනිස්සු හිතන්නේ ඇඳුන්නේ නැහැ කියලා. එකම ඇඳුම ගන්න. එක්කෝ අලු නැත්තම් අලු තමයි වැඩිපුරම අලු පාට තියෙන්නේ. මේ සැරේත් දැන් අලුතෙන් ජැකට් එකක් ගන්න එක ඒකත් ගිහිල්ලා අලු පාට එකක් උස්සන් යනවා. ස්මයිල් ගන්න දුන්නේ නැහැ. අපි දැන් යනවා ඒක ජැකට් එකක් බලන්න යන කලින් දැන් යනවා අපි දැන් ආසාවෙන්ම ගන්න හිටපු දෙයක් ගන්න. ඇල්ටෙක්ස් එකට අපි බලමු මොකද්ද ගන්න කියලා. නේ ඉතින් දැන් යනවා ඇල්ටෙක්ස් අපි ඕනෙම ඉලෙක්ට්‍රික් බඩුවක් ගන්න මේකෙන්නේ. හොඳයි මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි හැමදේම මේ ඉලෙක්ට්‍රික් බඩුව හැමදේම වගේ ගන්න මේකෙන්නේ. මොකද්ද කිව්වේ? අපි මේ ගත්ත ගිම්බල් එකක් අපි ගන්න හිටියේ DJI Osmo එක. ඒ වුණාට ඒකේ ස්ටොක් ඉවර නිසා අපි ගත්තේ Insta360 ගිම්බල් එක. මේ තියෙන්නේ අපි එදා ඕඩර් කරලා මේ සල්ලි බදලා ගියපු එක වීඩියෝ ක්‍රියේට් කරපු නැති නිසා මේකේ චොටි කරලා දාන්නම් කියලා බැලුවා. මේ අපි ගත්තේ Insta360 Flow 2 Pro Creator Kit එක. අපි ගන්න හිටියේ මේක නෙවෙයි DJI එකනේ. DJI එකෙන් මේ අවුරුද්දට ඔක්කොම ස්ටොක් ඉවරයි. ඉතින් අපිට ඉක්මනට එකක් ඕන නිසා මේක ගත්තා. මේ පැත්තේ දැන් අපි යනවා අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුණා අපේ. ඒ දෙන්නත් එක්ක මොනවා හරි කන්න. මේ දාර කුකි එක තියනවාද දන්නේ? මෙන්න මේ අයිනම තියෙන කුකි එක චොකලට් කුකි එක මාරම රසයි. ඉතින් ඒක ගන්න බැලුවා හැබැයි ගත්තේ නැහැ. බඩගින්න නැහැ ලොකෝල. මට ලොකෝට බඩගින්න හැබැයි මට පැකප් එකෙන් මොනවා හරි බොන්න. චොකලට් මං හැබැයි මේක තෝරගත්තේ. ඔරේ බල්ලයි. රාජි. මේක දෝනේ හොට් චොකලට් තියෙනවා. මට කැෆේ ඕනේ. කැෆේ? මේක තියෙනවා ක්‍රීමි ලැතේ තියෙනවා. මේක චිප්ස් එකම ගන්න. ඈ චිප්ස් එක මෙතන තියෙනවා. ඒක ඔක්කොම රහයි. මේ මට මොකක්ද මේක රස ඇත්තේ? හොට් චොකලට් එකක් ගන්නවා මම. හොට් චොකලට්. ඔයාලට මොකක්ද ඕනේ? මට ඕනේ ලැටේ එකක්. ලැතේ මොකක්ද? මේ ටික තමයි තියෙන්නේ. පොඩ එනවා මම. අපි ගත්ත මේක. හරි දෙන්න කම්ප්ලීට් ඕඩර්. වීඩියෝද කරන්නේ? දැන් නම් අහුණා කැමරාවට මේ කන වෙලාවේ. වීඩියෝද කරේ? මෙයාට සෝෂල් මේ ෆෝබියා තියෙනවා. පටක් ගන්න නැහැ.
අපි මැක් එකෙන් මෙන්න මේ ටික තමයි ගත්තේ. ආයාව මේ බියුටි කොචල් මධ්‍යස්ථානයකට. බියුටි කොචල් නෙමෙයි මෙහි තියෙනවා DM කියලා. කවි කොස්මෙටික් අයිටම්ස් එක ඔක්කොම තියෙනවා. කොහෙද කියුණා? නෑ ඔයාලා සුදු ගන්න කියන්නේ මේ තියෙන සුදු එක. සුදු හොඳයිද මගේ අතට? නේ මෙතන කියනවා. මම අසෙන් පෙන්නන්න. කියුටස් නම් පේනවා. මේ මන්න අසර නෑ. මස්ස නැත නෑ. ඔය ඩීයෙන් ඉවරයි. දැන් තමයි ලස්සනට. කියුටස් එක ගන්නවලා තිබ්බා. ඊට පස්සේ අපි මැක් එකෙන් කාලා ගන්නවා. මේක මොකෙන්ද පේ කරන්නේ? මම හරි පේ කරමු. සල්ලි තමයි යන්නේ. ඔව් වහන්නේ. අපි යනවා දැන් බෝතල් සල්ලි කරන්න. අපි දැන් යනවා ලිටල් එකට බඩු සුට්ටක් තියනවා ගන්නවා. ඔව්. අපි යනවා මෙන්න මේකේ තියෙන්නේ බෝතල්. බෝතල් දෙකක් එකක් වෙනවා රුපියල් 70ක් හම්බ වෙනවා. ඉතින් ඒව දාලා අපිට සල්ලි නැති වෙලාවට බඩු ගන්න පුළුවන්. මේ විදිහට බෝතල් දාන්න පුළුවන්. ඔව් එතකොට මේ මෙතන කවුන්ට් එනවා අපිට ඔය ටික දීලා බඩු ගත්තී රිසිට් එක අඩු කරගන්න පුළුවන්. අන්තිමේකද? හරි අපේ බෑග්ස් එකේ ලේ 17ක් තිබ්බා. ලේ 17ක් තිබ්බා. පොඩි ගානක් නේ. අපි නිකමට දැම්මේ අද. 17ක් කියන්නේ සාමාන්‍යයෙන් 1300ක් වගේ. නෑ. ඔව්. 1500ක් වගේ. ඔව්. අපි දැන් යනවා මේකෙන් බඩු අරගත්තොත් අපිට ඒක අඩු කරන්න පුළුවන්. අද නම් අඩු කරන්න ඕනේ නෑ නේ. පොඩි ගානක්නේ තියෙන්නේ. නැත්තම් අපිට ඒකෙන් බඩු ගන්නත් පුළුවන්. නැත්තම් අඩු කරන්නත් පුළුවන්. අද මොකුත් කරන්න ඕනේ නෑ. මේ තියෙන කට්ටිය මෙහෙම ගෙනල්ලා බෝතල් දානවා ගොඩක්. අදත් ආව ඉස්සෙල්ලාම බලු කටු එක ගන්නවා. අපි අරකකුත් ගමු. මේක කඩුවද? ඔව්. එකත් ගමු. කඩු ටික විතරයි ගත්තේ අද ලොකෝට බඩුව ගන්න නැහැ. අපි අර බඩු ටික අරගෙන අපි දැන් ආව අවුෂාන් එකට තව චූටි බඩු වගේක් ගන්න තියෙනවා. යනින් ගමන් කාර් එක හොදන්න නැවැත්තුවා මෙතන. හසුන් බැස්සා. මං ඇතුලේ. මාර සීතලයි මේ දවස් ටිකේ. අද නම් ගොඩක් සීතලයි. එහෙම තමයි ඉතින් මේ දවස් ටිකේ විස්තර. මේ ආකාරයක හොදනවා බහැල සීතලේ. මාර සීතලයි එළියේ. මෙහි කොයින් අරගෙන මහන හොදන්න පුළුවන්. ලේ 10කට කොයින්ස් 3ක්ද කොහෙද එනවා. එක කොයින් එකක් දාලා වතුර අල්ලන්න ඊට පස්සේ අනිත් කොයින් එක දාලා මේ සබන් අල්ලලා ඊට පස්සේ ආයෙත් හොදන්න පුළුවන්. විනාඩියක් වගේ හම්බ වෙන එක කොයින් එකක් දැම්මා. මේ විදිහට කාර් එක වැහෙනකම්ම සබන් වලින් වහනවා ඉතින්. ඊට පස්සේ වතුර අල්ලලා හොදනවා. අපි ආවා උෂාන් එකට. මේකෙමුත් බඩු ගොඩක් ගන්න නැහැ. අපි ගිය පාර බඩු ගොඩක් ගත්තානේ. මේ රෙඩ් බොක්ස් එක. ආඩිය කුසක් ගියා නම් හරියට. උන්ටයි තමයි. මේක සෝමයි. සෝමයි? ඔව් සෝමයි වගේ කියලා හිතනවා. කොහොමද? එකක් ඇති. නැත්නම් දෙකක් ගන්න. එකක් ඇති. තව එකක් මං ගන්නද? මං ගන්නද?
වාසනාවක් කළා කිව්වනේ මේ රාමෙන් එක තියෙනවා කියලා මේ හරියනේ. නෑ බා මේ හරිය තමයි දාලා තියෙනවලු තෙන්නේ. මේ ඔක්කොම හරියට. ඔරිජිනල් නැද්ද? ඔව්නේ බෝල්ඩක් රාමෙන්නේ. එකපාරක් අපි දෙන්න කෑවේ මේ කිසිම ස්පයිසි ලෙවල් එකක් නැති ඒක මට කන්න බැරි වුණා. ඔක ටූ ස්පයිසි මේ කළු එක මොකද්ද? කන්න බැරි දන්නේ. ඒක hot chicken flavor. මේකත් hot chicken flavor. හැබැයි අක්කේ ඔය වාසනාවක් ඒවා green part එක ගන්න. මේ තියෙන උඩ? අනේ උඩ ඒක ඉවරද කොහෙද? එහෙනම් පහ පාට ඉවරද දන්නේ නැහැ නේ? ඒක cheesy. මේ මවණගේ දන්නේ මට මේක ගත්තට ගන්න. බලමු try එකක් දීලා වීඩියෝ එකක් දාමු. අන්න වැඩේ. මේ ඒක නම් කන්න බෑ. ඒක මේකෙන් එකයි කමු. කාලා බලන්න. දෙන්න ගන්නව නම් යන්නේ. එකක් ගමු වර්ග දෙකේ. එහෙම බෑ. තරංජක් කරමු. බෑ තරංජ කරන්න බෑ මම බලාජු බාර ගන්නවා මොකද මට තරකන්න. ආ නෑ ඔය දෙකෙන් එකක් ගන්න. දෙකම ගමු කාලා බලන්න. හා. කියන්නේ එක. අන්න 8යි ගන්නන්නේ. මොකද තියෙන්නේ? මේකද? ආ නෑ ගණන් දාලා නෑ. බලමු අපි කියලා. ඒක දෙකක් ගන්න. අපි මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ ආයමත් ආව අපි ඉස්සෙල්ලාම ආපු තැනට වැලියු සෙන්ටර් එක හරියට අපේ තව යාළුවෝ වගේක් හම්බෙන්න. ඉතින් දැන් ඒ කට්ටිය කොහෙද කියලා හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. මාලි මසාජ් කරාද? Hi Malli. Hello බෝලේ. මම වීඩියෝ එකක් දාන්න. කුක් බෝලේ. කුක් බෝලේ එන්න. අද මගේ vlog එකකට. කුක් බෝලේ. කුක් බෝලේ. Hi. ලස්සනයි නේ ඒක. මේ view එක. කොට ඉඳගන්න කියලා. ඉතින් යාළුවෝ ටික හම්බෙලා ඉස්සරහට එනකොට මෙන්න මේ පුටුවයි මේ නත්තල් ගහයි දැකලා මම කොහමද වීඩියෝස් ෆොටෝස් ගන්න ඕනි කියලා. ඉතින් ඒ නාඩගම් ටික තමයි මෙතන නටන්නේ. ඊට පස්සේ මෙන්න මෙයාට ඕන වුණා මේකට ලේ 10ක් පූජා කරලා මෙන්න මේ ඩොනේෂන් එකේ සෙල්ලම් කරන්න. ඉතින් කොහොම හරි කොයින්ස් 4ක්ද කොහෙද හම්බුණා. ඒ 4ම ඉවර වෙනකන් ඉතින් ඔහොම තමයි. බලන් ඉන්නකෝ. ඒ කියන එකක් නැති වෙයිද? මේ අර අන්න ඒක නේද? අනේ එන්නේ. ඔව් එහෙම තමයි තියෙන්නේ එන්නේ නෑ ලා. ඒකත් වෙන එකක් නැති වෙයි. ඔව් ඒක වයල්ලෙන්නේ නැහැ නේ. ඒකෙන් එන්නේ නැහැ. 3ක් මෙවර. මේ කලබලයට ගන්න නැතුව ගන්නකො. මේක. අරකද? අරක හරියන්නේ නැහැ මේක අහුවේද? අරක අහුවේද? දැන් මේක නෑ මේව අහුවෙන එකක් නෑ නේ. දැන් මේක අහුවෙන එකකුත් නෑ. අරක අතනින් ඉස්සර යනවා. හරි මේ බොරු සල්ලි මේවා මේ පවන සූදු වැඩන්නේ ආනේ මේ උම්ම දෙනවනේ හලෝ මේ පව් මිනිස්සුන්ගේ මේ අපනවද උම්ම දෙනවද කොක්කු බෝලේ යා ආදරේ වෙන්නේ මඩ බක මේ නම්බර ගන්නවද ඒක බැලුම හොන්නනේ කිව්වා ඇයි ඒක කොල්ල දැක්කා මේ අම්මේ කියලා පිළික් කිය එහෙම කියන්නේ
भाग्य आज मोटे बाबा को मोटू आते को मोटू 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 ඔළුවත් වල්ලනවා මේ ඉන්නේ අපේ කවුද? අසන්න අයියා. මේ ඉන්නේ යාගේ එයාගේ බබාගේ අම්මා මේ ඉන්නේ බබා. මේ ඉන්නේ බබාගේ මාමා. කොග්ගබෝලි ඉන්නේ කවුද hina වෙන්නේ? කවුද hina වෙන්නේ? එයා යත් එක්ක hina වෙන එතන ඉන්නා කන්නඩි වලට ආසයි. එයාගේ උසට හරිය එක. කාද? කවුද? 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 දැන් මේ හොඳ ගණන් අපිට. දැන් මොකක් ගන්නද මේකට ආවේ? මොනවා ගන්නද ආවේ? බොරුවට ඇවිදිනවා. මොකටද ආවේ බබාගේ අම්මා? කියන්න hina වෙන්නේ. hinaව. අපි දැන් ගහන්න තියෙන රෝන්දේ ටික ඔක්කොම ගහලා ඉවරයි. වටවන්දනාව ගියා. මම පිල්ලක් තියෙන්නේ කාලා. අද එනකක් ගහ වහිද්දන්නේ රුමේනියාවට මට ඒ තරම් බයයි. මොකද මෙයා කන්න නැතුව ඔක්කොම කන්න බෑ කිව්වා. අද රුමේනියාවට වැස්සොත්. අද කවද්ද දෙසැම්බර් 13 එනකක් ගහ රුමේනියාවට වැස්සොත් හරි අකුණු ගැහුවොත් හරි මෙයා නිසා. හරිද? ඊට පස්සේ අපි දැන් ඔක්කොම ගිහිල්ලා අර කල්ලොත් එක්කත් ගිහිල්ලා අපි දැන් යනවා අපිට දවල් උදේ හවස නේද? උදේ නෙවෙයි හවස. යාළුවෝ දෙන්න නෑ ගෙදරට නිකමට ගිහින් යනවා අපි කට්ටියම. අපි හෙට ගිහිල්ලා හම්බෙමු. අපි ආස අස්මිලාගේ ගෙදර. සීතලයි. අර අපි හැංගුනේ. ෆොටෝෆෝබියා ගෙදර. අර අතන අර වෙන්න ඉන්න බෑ. අපි හෙට ගත්ත එක දැන් යනවා හෙට ෂට් එකක් දාලා හවස පාකේ පැත්තේ යනවා. හවස නෙවෙයි දැන් කීකද වෙලා? දැන් රෑ 9යි. මේ විතර පාර හදනවා. තව උඩ. ගන්න එපා දැන් රෑ 9යි වෙලා. දොරට ගන්න. නම්බර කාර්යද? වීඩියෝ එක දාගෙන ආවේ. සෝෂල් නාලා මෙයා. හයි. හයි. ගොඩ කාලෙකින් දැක්කේ. ගොඩ කාලෙකින්. මල්ලි වෙල්කම් මල්ලි. නමිට අය. අනේ ගිල්ගිරිකෝ. ආපහු ඩෙසර්ට් කාලා ආපහු බත් කාලා උදේටත් කාලා මේ කසුන් හැමදාම ඔය කසුන් එකගෙන මොනවාද කරන්නේ වීඩියෝ කරන්නද? ඔව් විනාර ගෑණි උයනවා මූ කියලා සෝම් කරන්නයි. බිලියන් බෝඩ් එක. අනේ මේ දැන් රෑ 12යි වෙලාව. අපි දැන් තමයි කට්ටිය ගෙදරින් ආවේ සිතලයි.
ගෙදරින් ආවේ ඊට පස්සේ කියවක හිටියා වීඩියෝ එක ඉවර කරගන්න අමතු කළා. කාර් එකට පස්සේ මතක් වුණේ අපි වීඩියෝ එකක් කරනවා කියලා. දැන් ගෙදර යනවා 12 වෙලාව දැන් තමයි ගෙදර යන්නේ. ඉතින් ওই ටික තමයි දවසේ උපදූප ටික. හැමදාම සෝදාම මේ වගේ දේවල් වෙනවා. ඔව් හැමදාම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ටික ඔක්කොම වෙනවා. ඉතින් එහෙනම් අදට එච්චරයි. ඉතින් ඊළඟ වීඩියෝ එක සමහර විට විශේෂ එකක් වෙයිද? සමහර විට. පල් එක අපිට හම්බෙන්නේ අඟහරුවාදට. ඒක අපි ඕඩර් කරා විතරයි. ඉතින් ඒක හම්බුනට පස්සේ අපි ආයෙ වීඩියෝස් කරන්නේ ඒකේ. ඉතින් එච්චරයි අද දවසේ ඔබ දුක් ටික. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න. බයි. good night අපිට. නෑ good morning ඊළඟ දවසට.